කොහොමද කට්ටිය? අපි අද හදන්නේ පොඩි වැඩක් කරන්න. මං ගාව තියෙන මේ පොඩි බියුම් බෝතලයක්. දැන් අපි හදන්නේ මේ බියුම් බෝතලේ මූඩිය පොඩ්ඩක් ඇරලා බලන්න. මොකද්ද මේ වුනේ? ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති පොඩි සද්දකුත් එක්ක මේකේ තියෙන බීම ටික එකපාරට පෙන දාලා ගියා. මොකක්ද ඇත්තටම මේ වුනේ? මේක ඇතුලේ තියෙන්නේ කාබනීකృత ජලය. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව මේ බීම බෝතලය ඇතුලේ විතරක් නෙවෙයි. අපි පිට කරන හුස්ම වල, ඒ වගේම වාහන වලින් පිට කරන දුම් වල මේ කියන හැම තැනකම කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. ඒ වගේම මේ ලෝකෙ සිද්ධ වෙන ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලියට වගේම මේ ලෝකේ උණුසුම පවත්වා ගන්නත් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කියන වායුව අවශ්‍ය වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායුව අපිට පේන්නේ නැති වුණාට විද්‍යාගාරයක් තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්ද? ඒ වගේම මේ කාබන් ඩයොක්සයිඩ් මද කියලා අපි හඳුනාගන්නේ කොහොමද? අන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි අද අපි හදන්නේ. වීඩියෝ එක අවසන් වෙනකන් රැඳිලින්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි සාමාන්‍ය වායු ගෝලීය වාතයේ කාබන් ඩයොක්සයිඩ් වායුවනවත් තියෙන්නේ. ඒ වගේම අද අපි කාබන් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය කරන්න යන්නේ මෙන්න මේ කැල්සියම් කාබනේට් සහ HCl අම්ලය උපයෝගී කරගනිමින්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපි පරීක්ෂණයට යොදා ගන්න ඇටවුම නිර්මාණය කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව සාමාන්‍ය මේ භෞතික ගුණ කීපයක් ගැන කතා කරනවා නම් මෙයා සාමාන්‍ය වායු ගෝලීය වාතයට වඩා ඝනත්වයෙන් වැඩි. ඒ වගේම මෙයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනවා ග්‍රෑම් 44ක්. මෙයා සාමාන්‍යයෙන් ජලයේ සුළු වශයෙන් දිය වෙනවා. ඒ වගේම අවර්ණයි, ගන්ධයකුත් නැහැ. වැදගත්ම දේ තමයි මෙයා දහන අපෝෂක වායුවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ හින්දා ගිනි නිවීම කටයුතු සඳහා යොදා ගන්නවා මේ කාබන් ඩයොක්සයිඩ් වායුව. දැන් මෙන්න මේ ගන්න මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් අපි යොදාගන්නේ කුඩු විදියට. කැට විදියට යොදාගත්තොත් මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒ හින්දා තමයි අපි කුඩු විදියට යොදාගන්නේ. ඒ වගේම මේ පරීක්ෂණය සඳහා මේ යොදාගෙන තියෙනවා මම ජල ද්‍රෝණිකාවක්. ඒ වගේම වායු සංග්‍රහණ මංචකයක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වායු සංග්‍රහණ මංචකයේ හින්දා තමයි අපිට වායුව එක්රැස් කරගන්න පහසු වෙන්නේ. මේ තියෙන මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න අම්ලය අපි මේ සඳහා යොදා ගන්නවා HCl අම්ලය. වැදගත්ම දේ තමයි මෙන්න මේ තිසල් පුනිලයේ පහළ කෙළවරට වඩා ඉහළට යනකම් අපි තනුකම්ලේ දා ගන්න ඕන. නැත්නම් නිෂ්පාදනය වෙන වායුව මේ තිසල් පුනිල දිගේ පිට වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි වායුව එක්රැස් කරගන්න වායු සරාව සම්පූර්ණ ජලයෙන් පුරව ගන්නවා. මේ සඳහා මම යොදාගෙන තියෙන්නේ සාමාන්‍ය පරීක්ෂණ නලයක්. දැන් මෙන්න මේ විදිහට මම අම්ලය දානවත් සමගම ඔයාලට බලා ගන්න පුළුවන් අනිත් කෙළවරින්
වායුවක් පිට වුණා. අපි දන්නේ ඒ වායුව මොකක්ද කියලා. දැන් අපි හදන්නේ මෙන්න මේ වායුව කාබන් ඩයොක්සයිඩ් මද කියලා බලන්න. ඒකට මම යොදා ගන්නවා අවර්ණ හුණු දියර. මේ පරීක්ෂණ නලයේ තියෙන අවර්ණ හුණු දියර ද්‍රාවණයක්. දැන් මේ අවර්ණ හුණු දියර අරගෙන මම මෙන්න මේ වායුව අඩංගු වෙන පරීක්ෂණ නලයට දානවා. දාලා මේ විදිහට හොලවනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සනට ඒකේ පැහැය කිරිසිදු පැහැයට හැරිලා යනවා. අන්න එහෙනම් අපිට තහවුරු කරගන්න පුළුවන් මේකේ තිබුණේ කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා. ඔන්න විදිහට තමයි අපි කාබන් ඩයොක්සයිඩ් වායුව විද්‍යාගාරයෙන් නිෂ්පාදනය කරලා කාබන් ඩයොක්සයිඩ් මද කියලා තහවුරු කරගන්නේ. මේ කාබන් ඩයොක්සයිඩ් වායුව යොදාගෙන තමයි ගොඩක් කලාවට මේ අපි පානය කරන කාබනීකృత බීම, ජලය වගේ දේවල් නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම දහන පෝෂක වායුවක් කිව්වා අපිට ගිනි නිවීම කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඔයාලට බලා ගන්න පුළුවන් වියලි අයිස්. එතකොට උත්සව කටයුතු සඳහා වගේම කෘත්‍රිම වැසි ඇති කරන්නත් මෙන්න මේ වියලි අයිස් කියන දේ ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම අධික ලෙස පොසිල් ඉන්ධන දහනය හේතුවෙන් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් බාහිර වායු ගොලයට පිට වෙනවා. ඒ කියන්නේ වාහන වලින්. ඒ වගේම විශාල කර්මාන්ත ශාලා මගින් බාහිර පරිසරයට කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් මුදා හරිනවා. මෙන්න මේ දැක්කෙන කාබන් චක්‍රය මගින් තමයි මේ පෘථුවියේ තියෙන කාබන් චක්‍රීකරණය වෙන්නේ. එතකොට එතෙන්දී කාබන් චක්‍රීකරණය වෙන කාබන් ඩයොක්සයිඩ් වායුව සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනවා. ඉතින් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව අපේ පෘථුවියේ ගෝලීය උණුසුම පවත්වාගෙන යන්න විශාලතම දායකත්වයක් ලබා දෙනවා. ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් වායුව අවශ්‍ය වෙනවා කිව්වා. ඉතින් ඒ කියන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ අපේ පෘථුවිය තුල කිසියම් මට්ටමකට තුලිතව පැවතිය යුතු වායුවක්. මං හිතනවා කාබන් ඩයොක්සයිඩ් වායුව පිළිබඳ යම් කිසි අවබෝධයක් ඔයාලා මේ වීඩියෝ එකෙන් ලබා ගන්න ඇති කියලා. channel එක subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.